අමුදුරනේ අපි මැරෙද්දී අපේ පණ යන්නේ ජනේලෙන්ද? ජනේලෙන් කවුද කොල්ලෝ ඒ බොරුව කිව්වේ? එහෙන් ඔය සමහර දාට රැයට අක්ක කියන්නේ ජනේලෙන් පැනලා පරිස්සමෙන් යන්න පණ කියලා. ඒ බොයි. දැන් කතා කරන්න පුළුවන්ද? ආව් කියන්න. වත්තේ හොලන්ද? ඇයි උඹට කයිය පඩා ගන්න ආසද? වද නොදී ඵලයන් පකෝ. Oh my god! ආච්චි මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත් කරේ. ඊයේ මේ පොත්වල තියන්නේ බොරුනේ. මොකද්ද කොල්ලෝ? මේක අපිට දෙයියෝ එක කතා කරන්න බෑ කියලා තිබ්බට අක්කා රෑට කාමරේ ඉඳන් මුමුණන්නේ අනේ හිමින් දෙයියෝ හිමින් කියලා. Oh my god! තාකුතා මෙහෙ වරේ. කවද බං මේ උඹ මගේ බබා කියලා දාන් ඉන්නේ? ඒ මගේ බබා නෙවෙයි මාක් බබා. අම්මේ මුස්ලිම් යාළුවෙක්. මගේ නොයම් පුතේ නුඹටත් අතක් ඇතේ හිතට අරන් පුතේ උඹ ගහපන් අතේ මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නේ ඔයා 35 වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ සුපිරි කෑල්ලක් සෙට් වෙනවා. පිස්සුද යකෝ? ඊට පස්සේ උඹ ඒකට හුරු වෙනවා. Wait for it. Here it comes. Almost there. අපිට මට දුර පේන්නේ නැහැ. ඔයාට ඉර පායලා තියෙනවා පේනවද? ඔව් සර්. එහෙනම් පෙනීම ගැටලුවක් නැහැ. කාටවත් ඉරට වඩා දුර තාම පේන්නේ නැහැ. Nice. ඉරේ තීක්ෂණයි ඇතුළට දාද්දි උඹට රිදුනද බං? උඹට පිස්සුද බං? ඒක නිකන් කැලණි පාලෙමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ. ඌ දැම්ම කියනකම් මට දැනුනෙත් නැහැ. Oh my god! නාකියෝ රුපියල් 2ක් ඉතුරුයි බං. දෙකේ කාසි නැහැ ටොපියක් දෙන්න. අයියෝ මට දෙකේ කාසියක්ම දීපන් බල්ලෝ ටොපි කන්න කටේ දත් නැහැ හුත්තෝ. මේ බලපන්. සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහට්ටු කියලා මං රැවටෙනවා. Oh my god! කොල්ලෝ මට රයිස් එකක් දාපන් බං. අපෝ සීයේ ඇයි හැමදාම රයිස්ම කන්නේ? අද කමුකෝ කොත්තුවක්. මොකද පණ යන්නේ නැහනේ. මට බං පණ යන එක නෙවෙයි ඉවසන්න බැරි බඩ යන එක. No God please no 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 මෙයා තමයි මම මෑරි කරන්න ඉන්න කෙනා. අපෝ වෙන කෙනෙක් හොයාගන්නම් බැරි වුණාද? මේ කොහොම කතා කරන්න එපා මෙයාට. තෝ කඩවහපන් මම ඒක කිව්වේ මේ කෙල්ලට. ඔයාගේ නම මොකද්ද? මම දිනුබ. ඔයාගේ ජීවිතේ ලොකුම අරමුණ මොකද්ද? මගේ අරමුණ නම් ඉතින් දවසට වැඩිම පාරක් අතේ ගහලා ගිනස් පොතට යන එක තමයි. පොඩි හදිසියකට මට හෙට නිවාඩු ගන්න ඕන උසාවිය යන්න. හෙට තමුසෙට පිස්සුද? මෙහෙ වැඩ ගොඩ ගැහිලා. ඇයි උසාවිය යන්නේ තමුසේ නඩුව අහන්නද? අපෝ නෑස. කලින් නිවාඩු නැහැ කියපු බොසාගේ දත් ටිකක් ඇඩුව එකේ නඩුව. අනේ හිමිට වැඩ කරන් එන්න මල්ලි. මේ බලන්න සර් මේ ළමයාට තාත්තා එක්කන් එන්න කිව්වම ඒ පාර අයියාද කොහෙද ඇවිල්ලා? මේ මොකද ළමයා මේ? ඉතින් මේ තමයි සර් මගේ සුදු තාත්තේ. මේ බුදු මහත්තයෝ මගේ ඇස් දෙකම පේන්නේ නැහැ මට බඩින් කිත්තක් ගන්න කීයක් හරි දෙන්න. ඉතින් මිනිස්සු උදේ කොළබදි කකුල කැඩිලා ඉඳපු එකාගේ කොහොමද පාන දුරට එද්දි ඇස් පොට්ට උනේ? කොල්ලෝ ඉක්මනට හොස්පිටල් එකට යමන් නිහාල් ICU එකේලු. ඉතින් නිහාල්ව මම මේ ඊයේත් දැක්කනේ ක්ලබ් එකේ කෙල්ලෝ එක්ක ඩාන්ස් කරනවා. ඒක තමයි බං. ඒක උගේ ගෑණිත් දැකලා බං. Stop it. Get some help. You can do it. Why are you running? Why are you running?